Hello guys, it's me Avila Minecraft started episode number 2. ඉතින් guys අද අපි ගන්න යන්නේ අපේ කැම ප්‍රශ්නෙට විසඳුමක් තමයි. මම බැලුවේ chicken farm එකක් වගේ දෙයක්වත් ගන්න guys ඉතින්. මෙතන කුකුලෙක් ඉන්න නිදාස් වෙච්ච කුකුලෙක්. අපි ඉතින් guys අද chicken farm එක හදමු. ආයේ මේ ඔයගොල්ලෝ දැක්ක නැත්නම් trail වගේක් මම මේ villages ලා මෙතනට ගන්න එකක් හදුවා ඒකයි. ඒකත් මම කලින් වීඩියෝ එකෙත් පෙන්වන්නකෝ දාලා පෙන්න ෆිෂ් එක දෙවල. හරි. අපි අද කුකුල් ෆාම් එකක් තමයි guys ගහන්න ඕනේ. ආයෝගලොන්ට දෙයක් පෙන්වන්න තියෙනවා අංගන නැති වෙච්ච අශ්වයා ඉන්න. මේ ගිය වීඩියෝ එකේ පෙන්වුවා මම ආට ආයෙ මම පෙන්වුවා නිකන් අතලකට. මේ නැති වුණ අශ්වයාත් දැන් ඉන්න පොරාපේ බඩු ගෑලේ ඉන්න. ඌ හම්බෙච්ච දර මම ගිය වීඩියෝ එකේ කිව්වා. උටාය අපි අරක දාලා නෑ. ඕකේ ආයෙත් guys පූසෙක් යාළු කරා. දෙන්නෙක් මේ යාළු කරා. මේ එක පූසෙක් උට නමක් තාම නම් දැම්මේ නෑ උන්ට. එක පූසෙක් පොරේනා තව පූසෙක් ඉන්නේ ඇතුළේ වගේ. හරින් ඉස්සෙල්ලාම යාළු කළේ කහපාට එකයි ඊට පස්සේ සුදු එකයි යාළු කළීම. දැන් ඉතින් ඕගොල්ලන්ට කීයේ හිටියද chicken farm එකක් දැන් ගහන්න ඕන ටක් ගාලා. අර ඕගොල්ලන්ට මතක ඇති guys මේ මොකද්ද මම අර මගේ කාමරේ හිනට කුකුල්ලු දෝගයක් හිටියේ. අන්නේ කුකුල්ලු ටික මම chicken farm එක ගහන්න එළියට ගෙනිච්ච උන් ඔක්කොම නිදාස් වෙලා අයියා. මේ එක කුකුලෙක් ඉන්නේ මෙතන. ආය කුකුල්ලු දෙන්නෙත් මෙතන අල්ලගත්ත ඒ ටික විතරමයි ඉන්නේ. අනිත් ඔක්කොම පැනලා ගියා guys. මෙන්න මේ හරිය තමයි අද ගහරින්න බාන්නේ. අපිට ඒකට ඕන වෙනවා ඉස්සෙල්ලාම බ්ලොක් නෙමෙයි මේ හොපර් ඕනේ. හොපර් හදන්න චෙස්ට් ටිකක් හදාගන්නත් ඕනේ. Okay. පොඩ්ඩක් මේක අස් කරගත්තා නම් හරිද? දැන් අපි බාණ්ඩේ හදන්න ඕනේ guys මෙතන. එතකොට දැන් බ්ලොක් ටිකක් ගත්ත අතර හොපර් ටිකක් හදන්නත් ඕනේ. අරකින් හොපර් ගලවන්න ඕනේ නේ. කමන්නයි මෙහෙම හදමුකෝ. පහතරක් තියෙනවා. මම බඩු ටික ටිකක් ලෑස්ති කරගත්තා guys. okay. මෙන්න මේ හරිය දැන් ඔය ගත්තොත් හරි අපි හෝ එකේ මාක් කරායිමද? ඔන්න තරින් ගන්න. මෙන්න මේ වගේ ගහනවා. ඔන්න මම ගැම්මට ගහලා ඊට පස්සේ මේ පොඩ්ඩක් ඉන්න මම චුට්ටක් බලලා එන්නම් පට ගාලා. හරි මම බලලා ආවා guys. ඊට පස්සේ ඔන්න ඔය බ්ලොක් දෙක කඩලා ඔය ඔක්කොම ටික කඩලා ඒවට හොපා ගහන්න ඕනේ. හොපානේ. හොපා තමයි. අපි පොඩ්ඩක් මෙහාට කරලා හදමුනේ guys. අපේ බ්ලොක් ටිකෙන් නම් බ්ලොක් ටික නෙමෙයි බ්ලොක් ටිකෙන්ම කඩාගමු. පොඩ්ඩක් මෙහාට කරා නම් හොඳයි මේක. හරි. දැන් හරි වැඩේ. දැන් අපිට අවශ්‍ය කරන ක්‍රාෆ්ටින් ටේබල් එක ගේ ඇතුලට දුවන්න බෑ. මෙතනම බවු ටික හදාගන්න. ඕකේ ක්‍රාෆ්ටින් ටේබල් එක ඔන්න ඔය හරින් තියමු. දැන් අපිට අවශ්‍ය වෙන අපේ ලී ටික එකේ චෙස්ට් දෙයක් හදාගන්න ඕනේ. ඩබල් චෙස්ට් එකක් හදාගන්න ඕන අපිට. මම guys මේකත් වීඩියෝ එකක් බලන්න තමයි හදන්නේ.
ඕකේ ඇයි ඒ දෙක එකට එකතු වුනේ නැත්තේ පොරවව මල්ලි අතර ආයි ගහලවලුම් බාන්නේ හරි බඩු හරි දැන් අපි ගිහලා දොයියල එමුටක් ගාලා ඕකේ යාගේ ගයිස් නිදාගෙන එමුටක් ගාලා එක කුකුලෙක් කන්නේ නැහැ දැන් හරි අපිට අයන් ටිකක් කරලා යන්න වෙයි අයන් ටිකකුත් ඕනේ නැහැ දැන් ඕගොල්ලන්ට අයන් ටික පෙන්නන්න කරන්න ඔය වගේ ප්‍රමාණයක් තියෙනවා නේ ඕනෙත් දැය නගයන් ක්‍රීප කෙනෙක්වත් ඉන්නවද නෑනේ අපි යා අම්බලු ක්‍රීපේ අයියෙක්වත් එදිරිය මට එකපාරක් කෙලවුණා ක්‍රීප කේසීප් එක ගියතුට ගිහිල්ලා දෙරේකට ඉතින් මේ ටික මේවකට ක්‍රෙඩිට් වෙන්න ගහන්න ඕනේ ඕකේ හරි දැන් බලමු අපි මේ ටික දැම්මම යනවා කියලා හරි දැන් ටෙස්ට් එකට පොතේ හැටියට යන්න ඕනේ ඒකට යන්නේ නැහැ ගයි මොකද කරන්නේ දැන් රොස්සියක් තමයි නැමිල්ල මෙහෙම ගහලා නැමිල්ල ගහලා මෙහෙම දයේද යන්නේ කොල්ලෝ ඕකේ මට ගහන ඇති මතක නෑ සීන් එකක් තියෙන එක ගහන්න නේද කොහොමද චෙස්ට් එකට යන විදියට ගහගන්න ඕනේ jadi gampang ini kasak එහෙම આવුත් ගස් ගණන් ගන්න එපා පොඩි කැස්සේ සීන් එකක් තියෙනවා මේ පාර චෙස්ට් එක හරියනේ ගිය පාර වගේ මේ පාරත් කෙලවෙයි දන්නේ නැහැ ගස් වල මේකේ මට ඕනේ එකත් ඔට්ටුයි මේකත් යන්නේ නැහැ ගයිස් ඕකේ හරියන්නේ නැහැ ගයිස් මම පොඩ්ඩක් වීඩියෝ එක බලලා හරි කොහොම හරි මේ ටික ගහගෙන ඉන්න පට ගාලා ඕකේ ගයිස් මම මේක ගැහුවා දැන් වැඩ මේක හෙන ගේමක් දීලා දැන් අපිට ඕනේ ෆෙන්ස් ගේට් ටික අරගෙන නැමිලා මේවා උඩින් මෙහෙම ගහන් යනවා ඊට පස්සේ අපිට ඕනේ කෝඩ් රන් එකක් නෙමෙයි තුනක් ඕනේ කෝඩ් රන් අවදින් ඔන්න වගේ තුනක් හදාගන්න ගයිස් ආය ලාව බකට් තුනකුත් ඕනේ ලාව එක බකට් එකක් තියෙනවා අර කත අතට අරන් අපි ලාව බකට් එකක් අරන් ඉමු ලාව බකට් එකක් ෂෙඩි ගානන් ඉමු ඉතින් අපි මේ කොල්ලන් ටික තියෙන විදිහට තියලා යන් ගයිස් ඔන්න ඔහම තියලා ඔන්න ඔතනට නැමිලා එහෙම උඩින් තියන්න චෙස්ට් එකත් අයින් උලන් හරි වැඩේ ගොඩ දැන් අපිට මේ එකක් දාලා යන් මැදකට දැම්ම ආයේ තව දෙයක් අරන් ඉන්න ඕනේ ගයිස් මේ ගේ වටේට ගයිස් හැලලාම පූතු ස්පෝන් කරන එක පාට ඒවා ඔක්කොම ටයිම් ගන්න ඕනේ නැහැ නේ හින්දා ඉතින් ඉන්න විලේජ් එක ළඟ හින්දා වෙන්න ඕනේ ඕකේ
ෂේප් එකේ ගිහලා ලාවා බකට් දෙකක් කරන් ඉන්න ඕනේ. මං ඉස්සෙල්ලා තා මොකද්ද රෙස්ටෝන් රිපීටර්ද මොනවාද හදන්න රිපීටර් නෙමෙයි මොකද්ද මම එකක් හදන්න මේ අරව ඕන මොනවාද වගේ කියන්නේ නම් මතක නැහැ ඊයන්ගෝ අර සුදු පාට ඒවර අන්න ඒව වගේක් කපා ගන්නත් ඉස්සෙල්ලා තාම උදන්ට මට අමතකුණා ලාභ බකට් ඕන කියලා. ඕ ආවගම ලැජ්ජයක් වගේ ගියා. ඕ ලාභ බකට් දෙයක් පුරවන් ආවා. ඕකේ ඊට පස්සේ අපිට ඕනේ ගයිස් මොනවද බලලා එන්න මම පට ගාලා තප්පරයක් දෙන්න මට ඊට පස්සේ අපි කරන්න ඕනේ ගයිස් මෙන්න මේ වගේ බ්ලොක් එකක් ගහන් මේ වටේට ගහන් මේ කොටුවක් ගහන්න ඕනේ 3x3 ඔය 3x3 නේ ඔව් ගයිස් 3x3 කොටුවක් ගහ ගන්න ඕගොල්ලෝ ඕවම් පියක්ස් එක වරින් ළඟට හරි 3x3 කොටුවක් නේ 3x3 නෙවෙයි බලන්න 3යි අනේ පළල 3යි දිග 4යි ඈ බලලා ගන්න ගෙම්මර ඊට පස්සේ ඕනේ ඩිස්ප්ලේ එක ගහන්න ඕනේ මේ පැත්තට එන්න නමිලා ගහමු ගන්න. හරි. පොට් එකට වැදුනා. ඊට පස්සේ ඕනේ අපිට අපේ මේ රෙස්ටෝර් රිපීට් එකේ උඩ නගලා ගහනවා. ඊට පස්සේ ඕනේ අපිට මොනවාද? එයා තමයි රිපීට් නේ. ඒක ඔන්න ඔය අතර එකක් ගහලා ඊට පස්සේ මෙහෙම වටේට මෙහෙම කනෙක්ට් කරගෙන යන්නයි. නෑ එතනට නැද්ද ඔයද? මෙන්න මෙහෙම කනෙක්ට් කරන් ගිහලා ඔන්න ඔතනට මේ පැත්ත ඇහිලා එකක් ගන්න. ඕකේ. ඔන්න ඔම ගාගන්න ගයිස්. හරි ඒ විදිහට ගහගන්න මේ ඊට මට පොඩ්ඩක් වීඩියෝ ගන්න අමතක වෙලා උඩට හොපොරතු නම් මේ විදිහට ගහගන්න ඩිස්ප්ලේ එකට වැටෙන්න. ඊට මේ ඒ වගේ ඒවා මේ අතට ගහගෙන ඉන්න දිගට. ඕකේ. ඔන්න ඔහම එකක් ගහුවා අරකට කැවුට් එන්න. ඔන්න ගහුවා. ඊයසින් දෙපැත්තට ගිහලා ඔන්න ඔහම 3x3 වගේ ඉන්න ගහගන්න. 3x3 හොප මේ එකක් තමයි ගහගන්න ඕනේ. ඊයස්සේ ඔයගොල්ලන්ට මම මෙතන තියෙන හොප වලින් ගලව ගත්තා. ඒකත් අවුලක් නැහැ. ඒක හිතුනොත් හදමු. ඒකෙන් විතර අරගෙන අරකට දාලා ටැග් ගාලා අපිට කැම ගන්නත් පුළුවන්. ඉතින් බලමු ඊට පස්සේ අපිට ඕනේ වූල් ගයිස්. අපි වූල් ටිකක් කපාගෙන එමු මොකෙක් ගිහින් හරි. කපාගෙන ගලවගෙන එන්න ඕනේ. මගිසි මොකක්ද එක් ගත්තා කතුර. දැන් අපි යන් එළුව ටිකක් හොයාගෙන. ඒක උඩ කවර් කරලා හොප උඩට ඒව ගහන්න. එතන කොකුල්ලු ගයිස් බෝ ගන්නේ. අන්න එතන මොබ්ලා ස්පෝන් වෙන්න නැති වෙන්න දුවේ තමයි මම හිතන්නේ ගහන්නේ. බලමු. ආයෙත් දැන් ඕනේ එළුවෝ ටික නෙමෙයි වැටළුවෝ. මම මේ හැරේ වීට් ටික උත් ගයිස් වගා කරා හරක් වර්ගය බෝ කරන්න කිරියු සදා. ඒ ටික දැන් ගලව යනවාද? ගලව ඕකේ මේ ටික සෙනඟ ගලවමු. මම දන්නේ ඉන්වෙන්ටරියේ ඉඩ නැද්ද කොහෙද? මට සීටියක් ඕන මේ කුකුල් වර්ගයක් බෝ ගන්න බෑ ඒකින්ද. ආට ටික උත් ගත්තා. ඕකේ. මේකෙත් වගේක් හිට වෙලා තියෙන ඒ ටිකත් ගලවමු බට ගාලා. ඔන්න ඔය විදිහට ඔක්කොම ගලවත්ත සීට් ටිකක් තියෙනවා. ඒ ටික ගන්න අපි අයින් කරමු. තනි වූල් එක අයින් කරමු.
ඕකේ ඔක්කොම ටික ගත්තා. මොනවාද ආරවට කියන්නේ ද කුවාට් ඈ ගයිස් දෙවි මතක්නේ. ද කුවාට්ද වන්දා මොන හරි ඒවට අගයක් ගන්න තමයි මම ඉස්සරහ නිදවලට ගියේ. ඉන්නන්ට කීයකලා එන්නේ බම්මන්. මොනවාද පැලට්ටයි උතෙන් හරි. දැන් බලමු බැටළුවෙක් ඉන්නවද කියලා. එකෙක් නම් ඉන්නවා. let's go. මෙයා කරන් ගියා ගැම්මඩ. මම හිතන්නේ එකකින් තුනක් ද කොහෙද ගන්න පුළුවන්. ආරු දෙකක් දුන්න අම්බෝ මගේ කය. හරි අන්න අතනත් එක්ක ඉන්න පටගාලයා රෑවි කියලාත් එන්නේ. පටගාලා ඔයත් මට කීයක් දෙනවද? මොනවා එකයිද වන්ද දුන්නේ මුතරත් එක්ක ඉන්න. ඕකේ මං හිතන්නේ මේ නම් ඇති වෙයි මට. අපි දැන් යම් පටගාලා ගෙදර. අරුගෙත් ඇවිල්ලා නේ ඒකත් ගලවන්න යනවා. ඒ සෙනික ඇවිල්ලා නේ රාවි. ඕකේ මොකෙක්ගෙන් හරි කන්න කලින් පටගාලා යන් අපි ගෙදර. මම ස්කූල් එකක් තියෙන එකත් අරයි. අතනේ වුණා දැන් ඉච්චරනම් පැලලන්න ඔය ටික හොම්ම දුන්නා. ආයි ගැම්මට අපේ ගෙදර තියෙනවන්නේ. අපි හෙට උදේට අර කිතුරු ටික ගහමු නම් ගැම්මට දැන්. ඕකේ. හරි. දැන් අර උඩට අර ඌල් වලින් හදලා දාන්න. ඌල් තුනක් නෑ දෙකක් නේ අම්මට. මම 9ක් තිබ්බනම් හරි. ඇති. 9ක් ඇති තු ටික තියාගමු. මෙන්න මේ වගේ guys මොලේ පාවිච්චි ගන්න ඕනේ. ඒ කෑව දැස් මේක උඩින් නැමිලා ගන්න ඕනේ guys shift එක ඔබාගෙන. guys මේ සරින්දරේ කැස්සක් කරනවා guys ගණන් ගන්න එපා. කොයි වෙලාවෙ හරි වීඩියෝ එකක් කරන්න ගත්තොත් කැස්සක් තමයි ඉන්නේ. ඒ ග්ලාස් ටිකක් තියෙනවා අපිට ග්ලාස් නම් මදිනේ තියෙන්නේ නැත්තම තියෙන්නේ. ඕකේ. මම මෙතනට guys ග්ලාස් ටිකක් ගහගන්න ඉතින්. ඒක දාන්න බැරි වෙලා මට. ඒකත් මං හොපෝ ගහද්දිම ගහලා තිබ්බා. මේ මෙතනට ගහන්න නැද්ද මන්ද? මෙතන ටෙම්පර් බ්ලොක් ගහලාද මන්ද ගහන්නේ මතකත් නැහැ. ඔන්න ගහලා බලමු. ඊදුරු මදි වෙයිද දන්නේ නැහැ. මට මදි වුණා. බලමු ශනික ගිහිල්ලා සෑන් ටිකක් මයින් කරගන්න වෙනවා දැන්. මගේ සවල කොහෙද? සවල හදාගමුනේ. සවලක් පටගාලා දාමු guys. දැන් අයන්නුත් තියෙනවා ස්ටික් තියෙනවා සවලක් ගත්ත අතට. අයන්න ගෙන් guys ඉතින් nothing ඕනලා කයින් තියෙනවා. සෑන් ගන්නත් ඉන්වෙන්ටරි ඉඩ නැහැ. ඔරියෝ සෑන් ටික ගමන්.
අග්ගල ගැම්මන මයින් කරමු. ඕකේ සෑන් ටික මයින් කරගත්තා. දැන් මේ ටික ටක් ගාලා ස්මෙල්ට් කරගන්න තමයි තියෙන්නේ. ඕකේ අපි සෑන් 52ක් 53න්නේ 52ක්ද පේන්නෙත් නෑ. ඉතුරු ටික අනිත් එකට දාන්න. චාකෝල් මේ කෝල් ටිකක් තියෙනවා නේ චාකෝල් දෙන්න. කෝල් කොහෙටද දැම්මේ? අතේ තියෙන බඩු. දැන් ඉතින් ස්පිරිට් එකෙන් හිටපන්. ටක්ගල් ස්පිරිට් කරගමු. ඕකේ කීයක් ස්පිරිට් වෙලාද? ඕකේ මේ ටික අපි දැන් ගිහලා ප්ලේස් කරගමු ටක් ගාලා. guys එක එක ෆාම් වගේ හදන ඒවා විනාඩි 30න් වගේ වීඩියෝ එක ගේන්න අමාරුයි. මොකද වීඩියෝ බලාගෙන හදන්නේ එතකොට ෆාම් කියන්නේ නිකන් බඩු හොයාගෙන හදද්දි ටිකක් විනාඩි 40ක්වත් යන වීඩියෝ එකකට. මේක විනාඩි 40කට විතර කැටි ගන්නම් මම. normal ආතල්කේ මයිනින් ඒ වගේ ඒවට යද්දි විනාඩි 30 ඇති. ෆාම් වගේ හදද්දි නම් විනාඩි 40ක්වත් අඩුම යන්නේ නැහැ. වීඩියෝ එකක වෙලා ඊට එහා කෙටි ගන්න මට තේරෙන්නේ නැහැ ඔක්කොම කෙටි ගන්නත් බෑනේ. කැයි අපි දැන් ඉන්වෙන්ටරි එකේ තියෙන බඩු ටිකක් ක්ලියර් කරගෙන එමු ටක් ගාලා. කැස්ස වැඩිද වන්ද බං වීඩියෝ එකක් ගන්න ගත්තොත් කැස්ස. දෙකක් ගන්න ගත්තොත් කැස්ස. ඔවුලන්නේ ඒ ඇස්සේ වැස්සකුත් වෙන. වැස්ස දෙමිලා තවත් කැස් වැඩි දැන් එකයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ලැප් ටිකක් ගහගෙන යන්න උඩට. ස්ලැප් මාදි what the hell guys. ස්ලැප් හයක් නැගති සමහරවිට. ඉතුරු ටික මෙන්න මේ සෙල් වලින් ගහන්නේ. හරි. මෙන්න මේ පැත්තත් වහනවද මට මතකත් නෑ ගයිස්. පට කාලා බලලා එන්නම් මේ පැත්තත් වහනවද කියලා මම. ඕකේ මම බලලා ආවා. මේ පැත්තත් වහන්න ඕනේ. මේ වටේට ගහලා තියෙන වීදුරු ගහන්නේ නෑ මං හිතුවා මං කිව්වනේ. මට අරහින්න අංගල මෙහෙට ඇවිල්ලා. විලේජ් එකේ ආවම ගයිස් මෙහෙට ඇවිල්ලා විලේජ් එකේ උන්ට සලකන්නේ. මට කියලා පොඩ්ඩක් සලක ගන්න ඇවිල්ලා තියෙන්නේ. ග්ලාස් ටිකක් මෙල්ට් වෙන ගාචුට්ටක් හිටියම. ඕකේ. මෙන්න මේ ටික කඩන්නත් ඕනේ. කිබ්බත් කමක් නැහැ නේ. ඒ වුණාට කඩු නැත්තම් කැතයි වගේ. ඕකේ. හරි. මේ වටේ ටික අපි කඩලෙමු. නේ එතනට බ්ලොක් එක ගහනවනේ. ස්ලැබ් එකක් දෙන්න අපිට ස්ලැබ්. උඩට ස්ලැබ් ටිකක් ගහන්නයි තියෙන්නේ. ඕකේ.
ඔයගොල්ලන්ට guys කියන්න දෙකුත් තියෙනවා. අයංගලම් ෆාම් එකේ සොම්බියා ගිපාර කෙලවිච් එක. ඌව guys මම දැම්මා ආය රීස්පෝන් වෙලා දන්නෙත් නෑ. ඌව දැම්මා. මම කරේ guys මේ දෙපැත්තේ මෙම කඩලා දෙපැත්තට මේ පවර් රේල් එකක් දාලා රේල් දාලා මයින් කාට් එකක් දැම්මා. ඒකට සොම්බියෙක් කල්ලා දැම්මා. ඊට පස්සේ දැවුනන් මම නිදාගෙන ඇවිල්ලා ඒක පුරවන්න කියලා හිටියේ නේම් ටැග් එකක් දීලා. උදේ බලද්දීදී මේකත් ලාගලොන් කෙනෙක් ස්පොන්ලා උට ගහලා. ඊපස්සේ හොඳ මේකෙන් කියලා වෙලා ඊට පස්සේ ඊළඟ පාරකට දැම්ම. උන් නම් තාම ඉන්න. මම මේ වීඩියෝ එකේ වෙලා හම්බුනොත් පෙන්නන්න. බඩු ගැල්ල. දැන් අපි පාරක් කොයක් ගහන්න ඕනේ guys. මොකද සොම්බිලාවල කුකුළුන් ඇතුළට දාගන්න. කයි මෙන්න මේ වගේ පාරක් ගැහුවොත් උන්ට එක යන්න. හරි දැන් අපිට ඕනේ ඇට ටිකක් ඕනේ. උන්ව පොළඹවා ගන්න ඕනේ ඒකට. ඇට නැද්ද අපි ඇට නැති වෙන්න බෑ බඩු තියෙනවා. අයි බඩු තියෙනවා. අර දැන් අපි කොයි හරි ඉන්න දෙන්න එක පොළඹවාගෙන එන්න ඕනේ. ජීවිත කාලෙම ලස්සන තැනක ඉන්න ඕනේ. අර ඔයාලෙන්න ඔයාලා සෙට් එකෙන් එන්න. සුපිරි පොට්ටක් තමයි තියෙන්නේ ආයි. හරි එන්න ගැම්මට එන්න. මල්ලිලා එන්න වැටෙන්න හරි එක්කෙනෙක් වැටුණා. අනිත් එක්කෙනාත් වැටුණා ඕකේ. අනිත් එක්කෙනාත් වැටෙන්න වැටියා. ඉතින් අප්පල්ලි මං වරුණා ගියාම වේගට ටග්ගල් සල්බයක් ගහ ටග්ගල් හරි පනින්නවයි අප්පරසි හරි ඕකේ ස්ලැබ් එක ගැහුවා. දැන් අපිට ටග්ගල් මෙතන යන්න රෑවිගෙන එන්න. උන් පොඩක් බීට් දෙන්න දාලා යන්න. ඕකේ ඔන්න දැන් අපි යන් පට ගාලා නිදාගෙන එන්න. Okay. හරි නිදාගෙන ආවා guys. අම්මට WhatsApp එකකින් මැසේජ් උත් වෙනවා ඒවා. ගලන් ගන්න ඒවා. මුන්ට ආබියුට් වෙන්න බෑද? value දැන් අපි මෙන්න මේකට වෙන්නේ guys මුන් බිත්තර දානවා. මුන් ගොඩක් බෝ ගන්නවා. මුන් guys එතකොට බිත්තර දැම්මම පස්සේ ඒවා හොපෝ එකෙන් අර ඩිස්ප්ලේ එකෙන් විදිනවා. එතකොට ඉන්නේ පැටව වෙනවනේ. මුන් වල ඇතුළේ හිර වෙලා ඊට පස්සේ උන් ටික ලොකු වෙද්දී කෝල් රම් වලට මොකක් කර සීන් දැක්ලා පිච්චිලා ඊයේ ඩ්‍රොප් කරන අයිටම් ඔක්කොම අපිට එනවා. කුක් කරපු චිකන් ඔක්කොම දිනනවා. guys දැන් මම බැලුවේ අපේ වැඩේ ගොඩක් කරගන්න බිත්තර ෆාම් එක දාන්න guys. අපි පට කාලා බිත්තර ෆාම් එක දාමු මෙතන. okay එතකොට අපිට ටක් ගාලා කෑම හදාගන්න පුළුවන් උන්ගේ බිත්තරත් දාලා මේක. හරි අපි මෙතන බිත්තර ෆාම් එකක් ගන්නවා guys. මේක කඩාගමු බලන්න. මේක නම් මම්ම හිතලා ගහන එකක් guys. අනිවාර්යයෙන් වැඩ කරනවා. ඉතින් මන්නේ හිතලා ගන්න. වෙලාවත් ගිල්ලා තියෙන අපරාධයක් හදන්න කමන්නේ හදලමු. ඩර්ට් ටිකක් ගමු. ඔපෝ ටිකක් හදා යන්න ඕනේ. ඔපෝ හදලා සිස්ටියක් හදලා ඔපෝ ටිකක් පඩලා දාන්න. ඔපෝ ටික හදුවක් ගාලා guys ඔපෝ ටික හදන්න ටෙස්ට් එකක් ඕන. අපි ටෙස්ට් එකක් හදාමු පට ගාලා. ඒ මොන කුඩු අප්ඩේට් දාහරි.
ඕකේ චෙස් කීයක් හදාගන්න පුළුවන් වෙයිද දන්නේ අපෝ මට හිතන්නේ මං එක පැත්තකට 12ක්වත් ඕන වෙයි මට ඔපනේ 12ක්වත් ඕන වෙයි ගොඩක් දුරට ඕ දෙකක් නම් මදි කොහොමත් දෙකක් නෙමෙයි අතන 3යි ඔක හොප 8ක් නෙති ඇති වෙන්නේ අපි පොඩියක් හරි ගහමු බලලා හරි මේ හොප ගහන්න ඕනේ මෙන්න මේ විදිහට නැමිලා මෙන්න මෙහෙම විසික් ගන්න බෑ මදි වෙලා තියෙද්දි මෙන්න මේ විදිහට අනිත් එක ටෙස්ට් වෙන්න තමයි ගහන්නේ අරක සෙට් වෙලා නැහනේ okay කස්තනා වැඩි ගයිස් ගණන් ගන්න එපා okay සෙට් වෙලාද නැහනේ මේ ටික ගානට සෙට් කරගන්නත් ඕනේ නැමුණා හරි මං හිතන්නේ හරි යන්න ඕනේ නෑ නේ හරි මං හිතන්නේ දැන් නම් ඒක හරියන්නේ හරි ඒක හරි මේක වැරදි මේක නැමිලා ගහමු guys හරි ආතන්ට චෙස්ට් එක තියලත් දන්නේ ගහන්න ඕනේ බලමු චෙස්ට් එක තියලා ගහලා බලමු ඔක්කොම ටික guys ගානට හදන්න ඕනේ සෙට් වෙන විදිහට දැන් බලමු වැඩේ ගොඩද කියලා දැවන ප්‍රශ්නයක් තියෙන්නේ guys බඩු හරි නේද අම්මට දැන් හරි දැන් එකේ පොඩි සීන් එකක් වෙලා දිනවා කියලා පෙනී යනවා ඒකට guys නැමිලා නෝ ගෙවන හරියන්න ඕනේ පොතේ හැටියට හොපර් මදි ඕකේ හොපරියක් හදාගෙන ඉන්න බෑද මෙන්න මෙහෙම ජොයින්ට් වෙන එක තමයි guys සීන් එක මොකද්ද කරන්නේ මේ පැත්තට අරන් ජොයින්ට් වුණා නම් කමකුත් නෑ හැබැයිනේ guys ඉතින් ඔයගොල්ලන්ට දැන් මම පෙන්නන්න යන්නේ මම මෙච්චර මහන්සිලා හදපු එක ගලවන්න තමයි ඕකේ අපරාධේ මේ මම මේක හදන්න පටන් ගත්තේ මට ඕෆ් ද කැමරා හදන්නත් තිබ්බා ඔය විදිහට ගහපන් නෝ ගහපන් හරි ඕකේ දැන් guys මේ විදිහට පැය ගානක් කොට්ටු චොපෝටිය සාර්ථකවතා කායයෙන් මේ විදිහට කඩා ගන්න ඕනේ guys මාරම ප්‍රීමියම් ක්වොලිටි ලුක් එකක් තමයි guys ඒකට තියෙන්නේ හරි මෙන්න මේ විදිහට ගහගෙන ඉවරයක් කරන්න ඊයන් මෙන්න මේ විදිහට මැදේ වටික ගලවන්න ඕනේ හොප දාන්නේ guys මේක කුකුළු දාලා බෝ කරලා ඊට පස්සේ මිට්ට දාලා කෙලින්ම චෙස්ට් එකට එන්න තමයි හදන්නේ චෙස්ට් එකකින් ඊට පස්සේ අපි අරගෙන ඩිස්ප්ලේ එකට දානවා එතකොට ඒකෙන් පැටව වෙනවා එතකොට කෑම අපිට මෙහෙමත් හදාගන්න ලේසි වෙනවා ඕකේ එහෙම තමයි මගේ පුංචි මොලේට ආපු අදහස guys ඉතින් යම්මඩ ගහමු අපි මේ විදියට
ඕකේ දැන් අපිට දැන් තව හොපෝල් ටිකක් තමයි හදාගන්න ඕනේ. හොපෝ හදන්න නෙමෙයි චෙස්ට් දෙකකුත් ඕනේ guys. ඩබල් චෙස්ට් එකක් හදන්න. හරි ඩබල් චෙස්ට් එකක් හදලා චෙස්ට් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට කඩා ගන්න. ඊපස්සේ සාර්ථකවත් ආකාරයකට චෙස්ට් දෙක මෙන්න මෙහෙම තියෙනවා. අයින්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැමිලා මෙන්න මේ වගේ විරුද්ධ පැත්තට ගිහිල්ලා දැන් මම ටෙක්නික් එක අල්ලගෙන ඉන්නේ. මම ටෙක්නික් එකේ ගයිස් ප්‍රෝ කෙනෙක් කියලා ඉන්නේ. මෙන්න මේ විදිහට ගහගෙන යන්න ඕනේ විරුද්ධ පැත්තට. ඊට පස්සේ ආයි ගයිස් හදනවා කඩනවා විතරයි ගයිස් මේ වීඩියෝ එකේ. හදනවා කඩනවා. ආයි ගහපු එක ආයි ගලවලා ආයි නැමෙනවා. ආයි මෙන්න මේ විදිහට ප්‍රෝ කෙනෙක් අය ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේ ගයිස් මෙන්න මේ විදිහට නැමෙනවා left shift එක ඔබාගෙන. මෙහෙම ගැහුවා. ඕකේ. නේ කඩලා අන්නකොට කුකුළු ටිකක් දාන්න තමයි ඕනේ. හැබැයි guys අපි ගාව බිත්තර තිබ්බා නේද? බිත්තර මතක් වෙද්දි මට පොඩි අදහසක් ආවා පුංචි මොලේට. මම තනිකාගෙන් බිත්තර නෑ කියලා මතක් වුණාම මට බිත්තර මතක් වුණා. අය පොඩ්ඩක් කුකුළු ඉන්නවද කියලා බලන්න. බිත්තර මතක් කළා තියෙන්නේ. අපි බිත්තර වලින් ගේමක් ගහන්න බලමු guys. බිත්තර ගේ ඇතුළට තිබ්බ බලමු අපි බිත්තර වලින් ගේමක් ගහන්න guys. හරි අපි දාලා බලමු. නැවිල තමයි දාන්නේ නැත්නම් හොපෝ එක ඕපන් වෙනවා. හරි අපරදේ කුකුල් පැටියෙකුත් අපරාදේව බ්ලොක් එකක් ගහලා ඒක උඩට වෙලා දැම්මනම් ගොඩ නේද. අන්න ටිකේ වලට පොඩි අදහසක් ආවා. හරි ගහමු. හරි එකයි එකෙම වර්ගයක් බෝකන් බෑ කියලා හොඳ මේ ඕන තරම් පොඩි උන්නම් දන්නත් දන්නෙත් නෑ. පොඩි 7 වසරේ දන්න කියලා දෙන්නේ නේ මම නම් දන්නෙත් නෑ. කොහොම හරි අපිට තව මොකෙක් හරි එකක් හොයාගන්න නා මුගි જાති. අපි ඒක කරන්නේ හැටු දෙයට බලමු. ඒකට මේකයි සීන් එක. මම මේ වීඩියෝ එකේදී මේ විදිහට කීපාරක් හරියටම නිදාගත්තද කියලා බලලා කියන එකට තමයි මේව කරන්නේ. මම මේ වීඩියෝ එකේ පොඩි තරගයක් කරන එක තමයි මේ වීඩියෝ එකේ මම කීපාරක් නිදා ගන්නවද කියලා හරියටම ගණන් කරලා කමෙන්ට් එකක් දාන එක්කයාට තමයි වින් කරන්නේ. මම එයාගේ නම ඊළඟ වීඩියෝ එකේදී කියනවා. හරියටම මම මේ කීපාරක් නිදාගත්තද කියලා කමෙන්ට් එකක් ගණන් කරලා කමෙන්ට් එකක් දාන්න guys. හැබැයි ඒක කියන්න ඕනේ. හැබැයි guys ඒක කියන්න ඕනේ. හැබැයි මේ මුලදිම වගේ එතකොට තමයි ගණන් ගන්න යන්නේ. ඒ වුණාට මට ඒක 아무තු මතක් වුණේ අන්තිම වෙලා guys. ඒක තමයි සීන් එක අවුලන්නේ. හරි දෙන්නට වැඩේ කරගන්න පුළුවන් කියලා මං හිතනවා. හැබැයි දැම්ම නම් බෑ මුන්ටි ලොකු වෙන්න ඕනේ හැබැයි. හරි බලන්න දැන් ලොකු වෙන්න. ඕකේ. මේ ස්ටැක් එක මෙයි දන්නේ නැහැ මම. බලමු කොච්චර ප්‍රමාණයක් ඇද්ද කියලා මුන් ලොකු වෙන්න. අම්මට සිරි. එකට කැම දෙන්න වගේ දැක්කම මම වටේ ඉන්නේ උනුත් පැනනනේ. අන්න 3 දෙනෙක් ඉන්න. ඔයා තව කෙනෙක් කඩයන් ආවනම් තමයි වැඩේ සාර්ථක guys. කැස්සත් වෙනවා. මේ ඔයාට දෙන්නෙටම එක්කෙනෙක් එක්ක ඉන්න මොනවාද මම කියවන්නේ මේ වීඩියෝ එකක් ඇදලා නෑ මොකුත් නෑ. ඉතින් guys ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ගණන් කරලා ඉතින් guys අද යනවා මම ලකි එක්සෙල් එන ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලෝ මොන වීඩියෝ එකද කියන්නේ කියලා මටත් තාම අයිඩියා ගන්න. බලමු ඊළඟ වීඩියෝ එකේදී මොකද්ද කරන්න කියලා.
එහෙනම් guys ඉතින් අද මං යනවා එහෙනම් good bye